දැන් එතකොට ඔයාලට තේරෙනවා මේ බාණ්ඩ හදලා නැතත් ලතා ගොඩනැගිල්ලට වියදම් කරනවා. ලතා කවුද සෝය ලතා? මම අරගත්තේ අර අවුරුදු 20ක් ගාමන්ට් එකකින්ද එයාගෙන් ඒක නතර වෙලා ඇවිල්ලා තමන්ගේම කියලා ගාමන්ට් එක පටන් ගන්න ඒ ඇන්ටි කෙනෙක්නේ. එයා පළවෙනි සතිය ඇඳුම් 100ක් මලතා මහනවා විකුණලා එනවා. හරි සතුටු ඇතිනේ සතුටු ඉන්නේ දැන් 100ක්. හැදුවා පළවෙනි ඕඩර් එක වික්කම් සතුටු ඉන්නේ. ඊට පස්සේ යාට ඊළඟ සතියේ තව ඇඳුම් 100කට ඕඩර් එකක් එනවා. ඊළඟ සතියේ ඇඳුම් 100ක් එකස ලියන්න ඕනේ නැහැ මම මේ පළවෙනි ඕඩර් එක නිමවම 100යි ඒ නිසා මම ඒක ආයෙ ලියන්න යන්නේ. දෙවෙනි සතියේත් ලතා 100ක් මහනවා. තුන්වෙනි සතියේත් ඒ 100 මහනවා. හතරවෙනි සතියේත් මහනවා. ලතාස දිගටම මහලාද එතකොට. ඔව් දිගටම මෙවුවා මාස 5ක් 6ක් අපි හිතුව මාස 6ක් විතර යනකම් ලතා සතියට ඇඳුම් 100ක් මහනවා, ඇඳුම් 100ක් විකුණනවා, ඇඳුම් 100ක් මහනවා, ඇඳුම් 100ක් විකුණනවා, ඇඳුම් 100ක් මහනවා, ඇඳුම් 100ක් විකුණනවා. උඹ මාස 6 මේවා කියන්න දෙයක් නැහැ. මම කෙටියෙන් කිව්වා අන්න නැවතුවා. right. එතකොට මේ ඇඳුම් 100ක් ලතා මහලා විකුණනවා. සතිය ගානේ. හැබැයි මේ එක සතියක කතාවක් නෙවෙයි. දැනටමත් මම මේ කාලය ගැනත් කියන ඔයාලට පොඩි අදහසක් දෙන්න. කතාවක් විදිහට ඔලුවට දාගන්න. මේ ලතාගේ කතාව අමතක කරන්න එපා.